Hi everyone, welcome back to my YouTube channel. ඉතින් ඔන්න ගොඩ දවසකට පස්සේ ආයෙත් vlog එකක් අරගෙන ආවා. මට ඇත්තටම මේ ඩේට් එක නම් මතක නෑ කවදද කියලා. කොහොම හරි මාස 3-4කට විතර කලින් තමයි මේ vlog එක මම රෙකෝඩ් කරේ. අද මම ආවා යාළුවෙක් හම්බ වෙන්න. බලන්නකො කවුද එන්නේ කියලා. ඉතින් ඔන්න ඔය ඈතින් පේන කෙනා හම්බ වෙන්න තමයි අද මම ආවේ. මම අඳුරන මාත් එක්ක ගොඩක් ක්ලෝස් අක්ක කෙනෙක් තමයි මෙයා, චූටි අක්ක කෙනෙක්. ඉතින් මෙයාව හම්බෙන්න තමයි ආවේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් ස්පෙෂල් දේ තමයි මෙයාට ෆ්ලවර් බොකේ එකක් ගෙනාවා. එයා ගොඩක් සර්ප්‍රයිස් වුණා ඒකට. මොකද එයාට ෆස්ට් ටයිම් ෆ්ලවර් බොකේ එකක් හම්බුණාමයි කියලා. එයා එතන ඇත්තටම ගොඩක් සතුටු වුණා. ඉතින් එයාගේ සතුට දැකලා ඒ වෙලාවේ මටත් ගොඩක් සතුටු වුණා. මම නෙළුම් කුලන ගාවට ගියේ ඒකට යන්න නෙමෙයි. අක්කලා කලින් ඒකට ගිහින් තිබුණා. ඊට පස්සේ මම එයාලා එක්ක OGF එකට ආවා. අපි OGF එකට ඇවිල්ලා මුලින්ම කන්න ආවා. Bye. අපි ආයි දවසක හම්බෙමු. 2000 years later. මේ දවස් ඇවිල්ලා ඒ දවස කවද්ද කියලා මතක නැහැ. මේකත් එළියට ගිය දවසක් ෆැමිලි එකත් එක්ක. පුංචිලා ඇවිත් ඉන්දියාවේ දා ඒක නිසා තමයි යාලත් එක්ක ආවේ. වටිනා රාණ කාසි. දිනා ගන්න. ඔයාලත් අදම මෙතනට එන්න. අද මාවම තන්න. මේ එනමනේ සන්ග්ලාස් දෙකකුත් දාගෙන කවුද වගේ ඉන්නවා. මේ අනිත් එක්කෙනා මේ බලන්න. මේ අනිත් එක්කෙනා යත් එහෙමයි. පිට් 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 පිට්. හොයනවා. අපි හොය 2000 years later. මේ vlog එකේ වැඩි වීඩියෝ ක්ලිප්ස් නැහැ. ඒ කියන්නේ මම අර දවස් කීපයක එකතුවක් තමයි මේකේ තියෙන්නේ. මේ දවස අපි මේ රෙඩි වෙන්නේ නංගිගේ ඉවෙන්ට් එකකට යන්න. අම්මා රෙඩි වෙන්න ඕන නිසා මුලින්ම අපි සැලුන් එකට ආවා. පේනවනේ එතනත් අම්මා එන්නකම් පිස්සුනට ඉන්නවා. මගෙත් ඉතින් සිම්පල් මේකප් එකක් එදා දැම්මා. ඒ වුණාට පොඩ්ඩක් වැඩි වගේද මන්ද. ඔගේ වදින්නේ ඉතින් අපිට ගියවුරුද්දේ මේ අත්දැකීම් ගියවලක් තියෙනවා. එදා ඉවෙන්ට් එක තිබුණ හෝල් එකට අපිට යන්න දුන්නේ නැහැ. ඒ වෙලාවේ අම්මයි නංගි විතරයි ඒකට ගියේ. තාත්තම්ම අපි වෙන්නම හිටියේ. ඉතින් මේ විදිහට ඒ දවසත් ලස්සනට එන්නුණා.
2,000 years later. මේ ඉන්නේ අපේ අලුත් ෆැමිලි මෙම්බර්. ඉතින් මෙයා ලස්සනද? අද ඔක්තෝබර් 30. අද මම යනවා රාමන් කොන්සර්ට් එක බලන්න. ඉතින් ඒකට යන්නේ ඔයාලා දන්න කෙනෙක් එක්ක රස්ලා එක්ක තමා අද මම යන්නේ කොන්සර්ට් එක බලන්න. ඉතින් අපි ලොකේෂන් එකට ආවා. එයාෆෝස් ග්‍රවුන්ඩ් එකේ තමා තිබුණේ කොන්සර්ට් එක. ආටිස්ට්ලා ගොඩ දෙනෙක් පර්ෆෝමන්ස් කරා එදා. අපි බලමු. All right. Era infinity. Let's go, boys. Right, love it. Then you can think of how to ඉතින් හරි ලස්සනට මෙන්න මේ විදිහට කොන්සර්ට් එක ඉවර වුණා. ඉතින් ඔයාලා vlog එක enjoy කරන්න ඇති කියලා මම හිතනවා. ආයෙත් දවසක ඉක්මනින් ඔයාලට vlog එකක් අරගෙන එන්නම්. එතකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. bye bye.